ඔයා 35ට වැඩි අවිවාහක කාන්තාවක් නම් ලයිෆ් චේන්ජ් යටතේ මේ වීඩියෝ එක ඔයාට තමයි. අපිට මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගය දෙන්න කියලා කියනවා. අපි හිතමු ඔයා 35ට වැඩි විවාහ වෙන්න උවමනාවක් තියෙන නමුත් ඔබට ගැළපෙන සහකරුවෙකු හමු නොවීම නිසා තාමත් අවිවාහකව ඉන්න කෙනෙක් නම් මේක ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඔයා විවාහ වීමට අකමැති කෙනෙක් නම් ඇත්තටම ඔයා මේ වෙනකොට ඔයාගේ ජීවිතේ ශක්තිමත්ව ගොඩනගාගෙන ඇති. එතකොට ඔයා දන්නවා ඔයා අනාගතයේදී යම් දවසක ඔයාගේ මේ ආර්ථික මූල්‍ය ශක්තිය වගේ දේවල් කොහොමද ඔයාව අනාගතයේදී සුරක්ෂිත කරන්න කියලා. එතකොට විවාහ වීමට අවශ්‍ය වුණත් ඔයා දැන් 35ට වැඩි වෙලා තාමත් විවාහ වෙලා නැත්නම් සහකරුවෙක් නැත්නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වේවි. මම කැමති අවස්ථා දෙකක් පොඩි කතහන්දර දෙකක් කියන්න. පළවෙනි අවස්ථාවේදී මදාරා කියලා කියමු. එයා අවිවාහක කෙනෙක්. එයාට විවාහ වීමට ගැළපෙන සහකරුවෙකු මුණ ගැහෙන්නේ නැහැ. නමුත් එයා රජයේ හොඳ රස්සාවක් කරන මනා පිනුමක් තියෙන කාන්තාවක්. එතකොට මෙයාගේ තරුණ කාලෙදී එයා ජීවත් වෙනවා එයාගේ දෙමව්පියන්ගේ නිවසේ. එතකොට මේ දෙමව්පියන්ගේ නිවස අයිතිව තියෙන්නේ එයාගේ සහෝදරයාට. එතකොට මෙයා මේ සහෝදරයන්ගේ දරුවන්ට මෙයා සලකනවා. මේ නිවසේ අලුත් වැඩියාවන් සඳහා මුදල් ලබා දෙනවා. ඒ වගේම වෙනත් බොහෝම කටයුතු වලදී මේ සහෝදරයාට උදව් කරමින් එයා ජීවත් වෙනවා ඒ පවුල තුල. එතකොට දැන් මෙයාගේ කාලය කෙමෙන් ගත වෙලා යනවා. එතකොට දැන් එයාගේ දෙමව්පියෝ නැති කාලයක් මෙයාට උදා වෙනවා. මෙයා දැන් විශ්‍රාම ගිහිල්ලා නිවසේ ඉන්න කාලේ මෙයාට දැන් තරමක මේ නිවස තුලින් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ මෙයා ගැන හොයා බලන්න කෙනෙක් නැහැ. අසනීප වුණාම මෙයාට ඇත්තටම මෙයාගේ ලොකු මූල්‍ය ශක්තියක් මේ වෙනකොට මෙයා නැහැ. එයාගේ විශ්‍රාම වැටුප පවා එයා වියදම් කරන්නේ මේ නිවසේ තියෙන කටයුතු සඳහා. එයාට ඒක මග හරගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙනවා. මොකද මෙයා මේ නිවසේ මල්ලිගේ නිවසේ ඉන්නේ. එතකොට දැන් මෙයාට සහෝදරයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ වෙනත් බොහෝම කටයුතු දරුවන්ගේ කටයුතු සඳහා පවා මෙයාට යොමු වෙන්න සිද්ධ වෙනවා. මෙයාට මුදල් වියදම් කරන්න වෙනවා. අන්තිමට මෙයාට මෙයාගේ රෝගයක් සඳහාවත් බෙහෙතක් ගන්න තරම්වත් මුදලක් එයාට නැති තත්ත්වයකට තරම් එයා අසරණ භාවයකට පත් වෙනවා. මේ මදාරාගේ කතාව. එතකොට තවත් ඉන්නවා අපි යාට නාමලී කියලා කියමු. මේ ඇත්ත නම් නෙමෙයි මේවා ව්‍යාජ නාමයන්. එතකොට මෙයා නාමලී එයාත් අවිවාහකයි. එයාගේ සහෝදරියකුගේ නිවසේ ඉන්නේ නැහැ. එයාටම වෙනම නිවසක් එයාට ලැබුණු ඉඩමක එයා වෙනම නිවසක් එයා ඉදි කරගන්නවා. එයාත් රාජ්‍ය සේවිකාවක්. එයාත් මනා වෙනමක් තියෙන කාන්තාවක්. එයා ඊටාම ශක්තිමත්ව එයා නිවසක් ඉදි කරගන්නවා. එයා මෝටර් රථයක් මිලදී ගන්නවා. තමන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිතතාවය සඳහා එයා සුරක්ෂිතතාවය සඳහා වෛද්‍ය රක්ෂණයක් වගේ දේවලුත් මෙයා තබාගෙන ඉන්නවා. දැන් මෙයා ඊටාම සුරක්ෂිතව එයාගේ අනාගතය ගොඩනගාගෙන ඉන්න අතර එයා ගොඩනගපු නිවසේදී එයාගේ දෙමව්පියෝ දෙන්නක් ගෙන්නවාගෙන ඔවුන් දෙන්නට ඉතා හොඳින් සැලකමින් තමන්ගේ සහෝදරයන්ටත් හැකි මට්ටමින් සැලකමින් එයාගේ නිවස තුල ජීවත් වෙනවා. එතකොට දැන් මෙයාත් අවිවාහක කෙනෙක්. එයා ඊට පස්සේ එයාත් විශ්‍රාම ගියාට පස්සේ දෙමව්පියෝ නැති කාලයකදී දැන් මෙයා ඊටාමත් ආර්ථිකමය වශයෙන් ශක්තිමත්. එතකොට දැන් මෙයා එයාගේ වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා එයාට මුදල් තියෙනවා. එයාටම කියලා ස්වාධීනව ඉන්න නිවසක් තියෙනවා. මෝටර් රථයක් තියෙනවා. එතකොට මෙයා ගැන සහෝදරයෝ පවා මෙයා ගැන දැන් බලනවා. ඒ කියන්නේ එයාව ඊටාම ආර්ථිකමය ශක්තිමත් මෙයා. ඒක නිසා දැන් එයාගේ විශ්‍රාම දිවිය එයා අවිවාහක වුණත් එයාට හොඳ ශක්තිමත් විශ්‍රාම දිවියක් එයාට ලැබිලා තියෙනවා. ඒක නිසා දැන් මේ කතා දෙක දිහා බලපුවහම දෙදෙනාම අවිවාහකයි. නමුත් ඒ දෙදෙනා එයාලගේ අනාගතය ගොඩනගාගත් ආකාරයන් වෙනස්.
ඇත්තටම 35 පහු වෙලත් අවිවාහක ඉන්නවනේ. ඔබට තවම වයස තියෙනවා 35 40 වගේ. ඇත්තටම විවාහ වීමේ හැකියාව තියෙනවා ඕනෑම කෙනෙකුට. ඉතාම පහසුවෙන් විවාහ වෙන්න පුළුවන් සහකරුවෙක් සොයා ගැනීමෙන් පසු. ඇත්තටම දැන් ගොඩක් අධ්‍යාපනය සහ වෙනත් හේතුන් මත විවාහය වන වයස ඉක්ම ගිහිල්ලා 35 40 වගේ කාලය ඇතුළත කාන්තාවකට විවාහ වීමේ අපහසුතාවයක් නැහැ. 40 පහු වුණා කියලා වුණත් විවාහ වීමේ අපහසුතාවයක් ඇත්තටම නැහැ. දැන් තමන්ගේ වයස ඉක්මව ගිහිල්ලා නම් තමන් දිගින් දිගටම පසුතැවිලි වෙනවට වඩා තමන් මානසිකව ශක්තිමත් වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. මානසික ශක්තිමත් භාවය තුලින් ශක්තිමත් භාවය තුළින් ලැබෙන දේවල් බොහෝමයි. ඒ කියන්නේ දැන් මානසිකව පීඩනයකටපත් වෙලා කාංසාව ආතතිය වගේ තත්ත්වයන් ඇති කරගෙන තමන්ගේ රූපය මේ වගේ තත්ත්වයන් නිසා තමන්ගේ රූපය තමයි විනාශ වෙන්නේ. තමන්ගේ රූප බාහිර පෙනුම විනාශ වෙනවා. වගේ මානසික ශක්තිය නැති වෙලා යනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී කරන්න තියෙන හොඳම දේ තමයි හොඳින් ශක්තිමත් වෙලා තමන්ට සහකරුවෙක් හොයාගන්න බැරි වුණේ හෝ සහකරුවෙක් නැතිවීමට හේතුණු කාරණා මොනවද කියලා හොයා බලන්න ඕනේ. ඒ කියන්නේ තමන් තුළ තිබුණු දුර්වලතා මොනවද? එහෙම නැත්නම් අපි හිතනවා නම් අපිට ලැබෙන්න ඕනේ සහකරුවා ඊටාම මූල්‍යමය වශයෙන් ඊටාම ඉහළ තත්ත්වයක ඉන්න කෙනෙක් හෝ යම්කිසි නිර්ණායක තියෙනවා නම් අපි ඒ නිර්ණායක ටිකක් ගැන හිතලා අපි විවාහයකදී අපි බලන්න ඕනේ අපි දෙදෙනා අතර කොච්චර අවබෝධයක් තියෙනවද, දෙදෙනා කොච්චර ආදරයෙන් ඉන්නවද කියන එක තමයි විවාහයට වැදගත් වෙන්නේ. මෙන්න මේ වගේ කරුණු ගැන තමයි සලකලා බලන්න ඕනේ. මූල්‍යමය තත්වයන්, රැකියාමය තත්වයන් වලන වඩා හිතනවා. ඒකෝට දැන් Tamanට සහකරුවෙක් නොලැබෙන්න මේ වෙනතුරු නොලැබෙන්නට හේතු මොනවද කියලා සොයා බලන්න ඕනේ. එතකොට ඒ වගේ තත්වයන් මගහරවා ගන්න මොනවද කරන්න පුළුවන් කියලා බලන්න ඕනේ. ඒ වගේම Taman තුළ මොනවා හරි ශක්තියක් තියෙනවා නේද? ඒ කියන්නේ Tamanට මූල්‍යමය වශයෙන් ශක්තියක් හෝ තමන්ට රැකියාවකින් දියුණු වෙන්න, මූල්‍යමය වශයෙන් දියුණු වෙන්න තමන්ට පුළුවන් නම් තමන්ට කියලා ඉඩමක් මිලදී ගන්න, නිවසක් ඉදි කරගන්න, මෙන්න මේ වගේ දේවල් වලටත් යොමු වෙන්න ඕනේ. ඒ වගේම තමන් වෙනුවෙන් යම්කිසි මූල්‍යමය තැන්පතුවක් තබා ගන්න ඕනේ. ඒ කියන්නේ තමන් බොහොම ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න ඕන තමන්ගේ ශක්තියින් භාවිතා කරමින්. ඒත් එක්කම තමන්ට සහකරුවෙක් නොලැබෙන්න තිබුණ දුර්වලතා මොනවද කියලා හොයාගෙන අපි ඒ දුර්වලතාවයන් නැති කර ගැනීමට අවශ්‍ය පියවරයන් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔබ අනවශ්‍ය විදිහට තමන්ගේ සහකරුවා මූල්‍යමය වශයෙන් ඉතාම ඉහළ මට්ටමක හෝ ඒ විදිහට හිතනවා නම් අපි චුට්ටක් ඒ ගැන හිතලා බලලා අපිට අවශ්‍ය ආදරය සහ අවබෝධය වගේ දේවල් ගැන හිතලා අපි සහකරුවෙක් සොයාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සමහරවිට දෙමව්පියන්ගේ බලපෑම් තියෙනවා නම් දෙමව්පියන් සමග කතා කරලා හෝ තමන්ට තනිවම තීරණයක් ගැනීමේ හැකියාව ඇති කරගෙන තමන් තනිවම තීරණයක් කරගෙන තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම පිළිබඳව හිතා බලන්න ඕනේ. ඒත් එක්කම යම්කිසි තමන්ට කරුණු තියෙනවා නම් සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ගේ හඳහන මෙන්න මේ වගේ දේවල් තියෙනවා එහෙම කියලා කවුරු හරි කියපුවාම මේ වගේ දේවල් ගැන ගොඩාක්ම ඉල්වගෙන සහකරුවෙකු සොයා ගැනීමේ අපහසුතාවයකින් ඉන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔබ බුද්ධිමත්ව ගත යුතු තීරණය ගත යුතුයි. ඇත්තටම අවුරුදු 45 ඉක්ම වුණා කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් තමන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කර ගැනීමට විවාහයක් කර ගැනීම පිළිබඳ කිසිදු විවාහයක් කරගත යුතුයි. තමන්ට අවශ්‍යයි නම් තමන්ගේ ඉදිරි අනාගතයේ සුරක්ෂිතතාවයට විවාහයක් කර ගැනීම අවශ්‍ය නම් තමන්ට විවාහයක් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබට ඒ ගැන සිතා බලන්න පුළුවන්. ඒ කියන්නේ වයස කියන්නේ ඇත්තටම මේක සිද්ධ යුතු දෙයක් නෙමෙයි. සමාජය කියන දේවල් නෙමෙයි. සමාජය අහයි විවාහ වෙලාද ඇයි මේ වගේ ප්‍රශ්න ඒ ගැන අපිට අදාළ නැහැ. සමාජයෙන් එන චෝදනා ඒ වගේ දේවල් ගැන සිතීම ඇත්තටම පළත් නැති දෙයක්. ඒ වගේම දැන් තමන්ට සහකාරයෙක් තමන්ගේ වයස ඉක්මවල ගිහිල්ලා තමන්ට සහකාරයෙක් ඕනේ කියලා ඕනෑම කෙනෙකුට
කියන්නේ තමන් රැවටෙන්නේ නැතිව තමන්ට සහකාරීත් හොයා ගන්න ඕනේ. සමහර වෙලාවට ව්‍යාජ සහකරුවන්නේ කියන්නේ තමන්ගේ මූල්‍යමය ශක්තිය දිහා බලලා හරි ඒ වගේ දේවල් බලලා හරි ව්‍යාජ ඉතාම වැදගත් දේ තමා ව්‍යාජ සහකරුවන්ගෙන් ප්‍රවේශම් වෙන එක. ඔයාගේ වයස ඉක්ම ගිහිල්ලා කියලා හිතලා ඔයා සහකරුවෙක් ඉක්මනින් හොයාගෙන ඉක්මන් විවාහයකට යනකොට බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. මොකද බොහෝමයක් විවාහජ සහකරුවන් ඉන්නවා. ඔබේ මූල්‍යමය තත්ත්වය නිසා හෝ වෙනත් කාරණා නිසා ව්‍යාජ සහකරුවන් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාජ සහකරුවන් නොවුනත් තවත් ඉන්නවා කොටසක් යම් කිසි ඒ කියන්නේ ඔබව අනවශ්‍ය විදිහට සැක කරනවා නම් සහ වෙන විකෘති මානසික තත්ත්වයන් තියෙන පුද්ගලයන් ඕනෑතරම් ඉන්නවා සමාජයේ. මෙන්න ඔබට සහකරුවෙක් මුණ ගැහුණාම විවාහයට ඉක්මන් වෙයි මගේ වයස ඉක්මවෙන් ගිහිල්ලා දැන් මට සහකරුවෙක් මුණ ගැහුණා මම ඉක්මනින් විවාහ වෙන්න ඕනේ කියලා හිතනවට වඩා මෙන්න මේ වගේ ව්‍යාජ සහකරුවන් සහ ඔබට ජීවත් වෙන්න බැරි මානසික තත්ත්වයන් තියෙන පුද්ගලයන් සමග විවාහ වීමට පෙර දෙවරක් හිතන්න ඕනේ. ඔයා හිතනවා නම් ඔයාට සහකරුවෙක් හම්බුනහම එයා නිතරම ඔයාව සැක කරනවා නම් හෝ වෙනත් මානසික ඔබට වෙනසක් පේන කෙනෙකුට ගිහලා හරි මෙයා විවාහ වුණාට පස්සේ හරියයි කියලා හිතලා කිසිම දවසක ඉක්මන් වෙලා විවාහ වෙන්න එපා. එතකොට ඔබට හිතේ විවාහ වුණාට වඩා හොඳ විවාහ නොවි හිටියනම් කියලා. ඒක නිසා මෙන්න මේ වගේ කරුණු ගැනත් හිතලා බලන්න ඕනේ. සහකරුවෙක් සොයා ගැනීමේදී ඉක්මන් වීම ඇත්තටම බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. කියන්නේ අද සමාජයේ බොහොම පුද්ගලයෝ බොහොමයක් ඉන්නවා. ඇත්තටම ඔවුන් සමග විවාහ ජීවිතයක් ගත කරන්න බැරි පුද්ගලයෝ නිකන් එතකොට ඔබගේ ජීවිතය තමයි විනාශ වෙන්නේ. ඒත් එක්කම ඔබ දිහා බලන් ඉන්න දෙමව්පියන් පවා පීඩණයටපත් වෙනවා. ඒක නිසා මේ ගැනත් හිතලා බලලා නිවැරදි සහකරුවෙක් හොයා ගන්න ඕනේ. නිවැරදි සහකරුවෙක් කියන්නේ ආර්ථිකමය වශයෙන් ඉතා ඉහළ මට්ටමක ඉන්න පුද්ගලයෙකු හෝ රුවින් හෝ බදනේ බලයෙන් ඉන්න මේ වගේ දේවල් මේ ඔබට ආදරයෙන් ඔබත් සමග අවබෝධයෙන් විශ්වාසයෙන් දිගු කාලයක් ඔබට ජීවත් විය හැකි පුද්ගලයෙකු තමයි මම නම් කියන්නේ මගේ මට්ටමින් හැටියට මම හිතන්නේ නිවැරදිම විවාහ වීමට සුදුසුම පුද්ගලයන් කියලා. කියන්නේ ඔබ ගැන සොයා බලන මේ වගේ ඇත්තටම මේ වගේ මානුෂීය ලක්ෂණ තියෙන පුද්ගලයෙකු තමයි නිවැරදි පුද්ගලයෙකු විදිහට සැලකන්නේ. එතකොට ඔබ ශක්තිමත් වීම ඉතාම වැදගත්. ඔබ මානසිකව බිඳ වැටුණොත් දැන් මට වයස අවුරුදු 40ක් පැනලා 41යි 42යි මෙන්න මේ විදිහට හිතලා මානසිකව පීඩණයටපත් නොවි. ඔබ ශක්තිමත් වෙන්න ඕන. ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. ඔබ මානසිකව ශක්තිමත් වෙන්න ඕන. අධ්‍යාපනිකව ශක්තිමත් වෙන්න ඕන. මේ වගේ සමාජමය ශක්තිමත් වෙන්න ඕන. සමාජයෙන් එන ඕනෑම චෝදනා සහ විවේචන ඕනෑම දෙයකට ඔබට මූණ දීමේ හැකියාව තියාගන්න ඕනේ. ඔබ ශක්තිමත් පුද්ගලෙක් කාන්තාවක් විදිහට මූණ දුන්නොත් ඔබට සාර්ථකව සහකාරුවෙක් සොයා ගැනීමෙන් විවාහ වීමෙන් අනතුරු ඔබට සාර්ථකව ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඔබගේ වයස ගැන ඔබ හිතන්න එපා. වයස ගියා කියලා ඔබට වයස නතර කර ගැනීමේ හැකියාවක් ඔබට නැහැ. වයස ගියත් ඔබට සහකරුවෙකු ලැබෙවි. හැබැයි බුද්ධිමත්ව සිතා බලා තීරණය කරගන්න ඕනේ. ඔබ ළඟ තියෙනවා නම් දුර්වලතා ඒවා ඉවත් කරගන්න ඕනේ. ඔබට ඉහළ නිර්ණායකයන් තියෙනවා නම් ඒවා ගැන ඔබ සිතා බලන්න ඕන. ඔබ හඳහන පිළිබඳ අනවශ්‍ය විදිහට බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් ඔබ සිතා බැලිය යුතුයි. ඔබගේ දෙමව්පියන්ගේ බලපෑම් තියෙනවා නම් ඒ ගැනත් ඔබ සිතා බැලිය යුතුයි. ඔබ බුද්ධිමත්ව සිතා බලලා ඔබේ අනාගතය සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔබේ අනාගතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමට වග බලා ගන්න. ඔබගේ ජීවිතය සාර්ථක වේවා. නැවතත් මෙවැනි වීඩියෝ එක සමග අපි ඔබව හමු වෙන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිට ආධාර කරන්න කියලා ඉල්ලා සිටිනවා.